හෙළබුදු කතාව ලෝකයට කියද්දී ලෝකය ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ලංකාවට කවද්ද ජම්බුද්වීපය කිව්වේ? කොහෙද මේක ලියලා තියෙන්නේ? අපි එහෙම එකක් අහලා නැහැ. අනේ අවස්ථාවේදී ඔබට පුළුවන් පෙන්වන්න නිත්‍යානුකූල ලියවිල්ලක් තියෙනවා. මේකට කියන්නේ ත්‍රිසිංහලයේ කඩයිම් පොත. මේ කඩයිම් පොතේ ලියලා තියෙනවා මේ ජම්බුද්වීපයේ සෙනග සිරිපාදේ වන්දනා කරනවා කියලා. කඩයිම් පොත් කියන්නේ ඊටාම මෑත ඉතිහාසයේ ලියවිච්ච පොත්. ඒකින්ද මේවයි අර ජියෝග්‍රැෆිකල් එරර් එක වැඩි වෙන්න පුළුවන්. නමුත් කඩයිම් පොතේ කියන්නේ ඒ ලියන කාලේ වර්තමානයේ සිරිපාද සෙනග යනවා කියලා. ඒ සිරිපාද යන සෙනග මේ ජම්බුද්වීපයේ සෙනග කියලා තමයි කඩයිම් පොත ලියන එක්කෙනා දක්වලා තියෙන්නේ. ඒකින්ද මේක නිත්‍ය අනුකූලයි. ඔබට මේක හරියටම දැනගන්න ඕන නම් තව කෙනෙකුට පෙන්වන්න ඕන නම් මෙන්න මේ පොත ගන්න. මේ උපාධිය සඳහා කරපු නිබන්ධනයක්. මේ පොත මුද්‍රණය කරලා තියෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ. මුද්‍රණය කරලා තියෙන්නේ රජයේ මුද්‍රණාලයේ. ඔහු මේ පොත හදන්නේ ලංකාවේ කඩයිම් පොත් රාශියක් එකතු කරලා. මේ පොත ඇතුලේ මේ වගේම තොරතුරු රාශියක් තියෙනවා. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා ත්‍රිසිංහලයේ කඩයිම් පොතේ මේ ජම්බුද්වීපයේ සෙනග සිරිපාදේ වැඳ ගන්නවා කියන එක. ත්‍රිසිංහල කඩයිම් පොතේ පැහැදිලිව සඳහන් වෙනවා මේ ජම්බුද්වීපයේ සෙනග දුරුත්තේ 15 වකදා පටන් වෙසක් මාසයේ පුර 15 දක්වා වැඳ බැහැ ගන්නවා කියලා. ශ්‍රීපාද වන්දනාවට යන කාල සීමාව තමයි මෙයින් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ජම්බුද්වීපය කියන වචනේ ලංකා භූමියටත් පාවිච්චි වෙලා තියෙනවා. මේ ජම්බුද්වීපය කියන වචනේ බුදුදහමට විතරක් ලඝු වෙච්ච වචනයක් නෙවෙයි. මේක පුරාතනයන්ගේ කාලේ ඉඳලා මෙන වචනයක්. වේද කාලේ ඉඳලා මෙන වචනයක්. ඒකින්ද මේක පොදුවේ මහ පොළොවට වරක පාවිච්චි වෙලා තියෙනවා. එතකොට දඹදිව කියන එකත් වර එක මහ පොළොවට පාවිච්චි වෙලා තියෙනවා. මේ ජම්බුද්වීපයයි දඹදිවයි කියන්නේ හයිටම එකම අර්ථය නෙවෙයි. මේවා යම් යම් වෙනස්කම් තියෙනවා. මේ කඩයිම් පොත් කියනවා ඇත්තටම ඔප්පුවක් වගේ. දැන් අද කාලේ වර්තමානයේ ඔප්පු තියෙනවනේ. එතකොට ඒකේ තියෙනවා මේ ඉඩමට අදාළ විස්තරය. මේ වෙලෙන් මෙච්චර මායින් වෙනවා, මේ ඇලෙන් මෙච්චරක් මායින් වෙනවා. අන්න ඒ වගේ ඔප්පුවක සඳහන් කරුණු. එක්තරා වපසරියක ඔප්පුවක් මේ. ඒකම දැන් අර මැප් එකක් අපි අඳිනවනේ. මේ මැප් එකේ කරුණුත් මේකම ලියලා තියෙනවා. ඉතින් මේක නිත්‍යානුකූල ලියවිල්ල. මේ කඩයිම් පොත උසාවියට පෙන්නලා ඔබට කියන්න පුළුවන් මේ ලංකාවේ සෙනගට ජම්බුද්වීපයේ සෙනග කියලා ආමන්ත්‍රණය කරනවා කියලා. ඒක නිසා මේ ලංකාව ජම්බුද්වීපය කියලා හඳුන්වන්න ඔබ පසුබට විය යුතු නැහැ.